ජර්මන් වීසා ලබා ගන්න ඉන්න ඔයාලා වෙනුවෙන්මයි එඩියුකේෂන් එකක් ජර්මන් වල ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් ගන්න නම් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මොන වගේ ක්වොලිෆිකේෂන්ද සම්පූර්ණ කරන්න ඕනේ? ජර්මන් කියන්නේ ලෝකේ තියෙන ඇකඩමික්ස් වලින් টপ කන්ට්‍රි එකක්. ඒගොල්ලන් ඊටාම උසස් මට්ටමේ අධ්‍යාපනයක් IELTS මොන මට්ටමින් ස්ටුඩන්ට්ස් ලගේ තියෙන්න ඕනේද? ටියුෂන් ෆී එක හරියම අඩුයි. ඊටාම අඩු ගාණක්. එහෙම නැත්නම් ෆ්‍රී. ගොඩාක් වෙලාවට අපි ලංකාවෙන් ස්ටුඩන්ට් කෙනෙක් පබ්ලික් යුනිවර්සිටි එකකට එන්කරේජ් කරන්නේ ෆ්‍රී යුනිවර්සිටි එකකට. ජර්මන් ස්ටුඩන්ට්ස් වීසා ගියාට පස්සේ part time jobs කරන්න පුළුවන්ද? ස්ටුඩන්ට් වීසා යන්න බලාගෙන ඉන්න සියලුම ස්ටුඩන්ට්ස්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන වීඩියෝ එක තමයි මේ. ඒ තමයි මේ දවස්වල ගොඩක් ස්ටුඩන්ට්ස් වීසා වලදී අපි දන්නවා ගොඩාක් අය කතා කරන ලංකාව පුරා ගොඩක් ජනප්‍රියයි මේ ජර්මන් ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන්. ඉතින් ඒ වුණාට ගොඩක් ස්ටුඩන්ට්ස්ලා මේ සම්බන්ධයෙන් හරි අවබෝධයක් නැහැ. ඒ වගේම සමහර ගැටලු ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසන්කම් බලන්න. මේ වීඩියෝ එක ගෙනලා තියෙන්නේ ජර්මන් වීසා ලබා ගන්න ඉන්න ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් ඒ සම්බන්ධයෙන් අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජර්මන් වීසා සම්බන්ධයෙන් වැඩ කරන එක්ස්පර්ට් කෙනෙක් මිසිස් නයනා ඇකඩමික් ගේට්වේ ආයතනයේ වැඩ කරන ඇත්තටම ස්ටුඩන්ට් කවුන්සිලර් කෙනෙක් විදිහට තමයි මිසිස් නයනා මේ ආයතනයේ වැඩ කරන්නේ. ඉතින් අද දවසේ අපිට දැනගන්න පුළුවන් මිසිස් නයනාගේ දැනුමත් එක්කලා ඒ එක්ස්පීරියන්ස් එකත් එක්කලා මේ වලට තියෙන ප්‍රශ්න වලට විසඳුම් මොනවද කියන එක. හරි. මිසිස් නයනා අපි ඉස්සරම කතා කරමු මේ දවස්වල හැමතැනම වැඩිපුරම කතා වෙන වචනයක් තමයි මේ ජර්මන් ස්ටුඩන්ට් වීසා. දැන් මගේ IELTS ක්ලාසස් ගත්තත් වැඩිම ස්ටුඩන්ට්ස් ප්‍රමාණයක් එනවා ජර්මන් ස්ටුඩන්ට් වීසා යන දාගෙන ජර්මන් යන්න බලාගෙන. ඇයි මෙච්චර ජනප්‍රියත්වයක් ඇවිල්ලා තියෙන්නේ මේ ජර්මන් ස්ටුඩන්ට් වීසා වලට? ඔව් සර්. ඇත්තටම ජර්මන් වලට මෑත කාලීනව මෙච්චර ජනප්‍රියත්වයක් එන්න හේතුව තමයි ලෝකයේ අනිකුත් ඩෙස්ටිනේෂන්ස් ඒගොල්ලන්ගේ ටියුෂන් ෆී එක ගොඩාක් වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා අයදුම් කරාම බොහෝ කරදර වලටපත් වෙන්න තියෙනවා. ඒකේ process එක ගොඩක්ම complicated වෙලා දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන් ස්ටුඩන්ට්ස් සිලෙක්ට් කරන ක්‍රයිටීරියා එක. ජර්මනියේ ඉස්සර ඉඳන් මේක තිබුණට මෑත කාලීනව ප්‍රසිද්ධ වෙන්න ප්‍රධාන හේතුව තමයි ජර්මන් වල පබ්ලික් යුනිවර්සිටිස් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ලට ෆ්‍රී එඩියුකේෂන් ලබා දෙනවා. මේ සඳහා අයදුම් කරලා යන්න පහසුයි කියන එක දැන් අපේ ස්ටුඩන්ට්ස් ලට තේරලා තියෙනවා අර අනිකුත් රටවල් එක්ක බලනකොට. හරි ඔන්න දැන් ඔයාලට ෆ්‍රී එඩියුකේෂන් එකක් ජර්මන් වල ගන්න ඕන නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. හරි මිසිස් නයනා අපිට කියමු මේ විදිහට මේ ෆ්‍රී එඩියුකේෂන් එකක් ජර්මන් වල ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලින් ගන්න නම් ඇත්තටම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මොන වගේ ක්වොලිෆිකේෂන්ද සම්පූර්ණ කරන්න ඕනේ? ඔව් ඇත්තටම ජර්මන් ෆ්‍රී එඩියුකේෂන් ප්‍රොවයිඩ් කරන්නේ ස්ටුඩන්ට් යම් ස්ටෑන්ඩඩ් එකක ඉන්නවා නම් තමයි. ඔයගලන් හිතන්නකෝ ෆ්‍රී දෙයක් අපිට ඔෆර් කරන්න අපේ පැත්තෙනුත් කේපබිලිටිස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙයා සෑහෙන ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් අචීව් කරපු ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕන. උදාහරණයක් ගත්තොත් අපි A levels වලින් පස්සේ ළමෙක් බැචලර් ඩිග්‍රී එකකට අයදුම් කරන්න හිතනවා නම් අවම වශයෙන් B1යි C2ක් තියෙන්නට අවශ්‍යයි. ඒ වගේම දැන් හිතන්නකෝ බැචලර් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක් මාස්ටර්ස් වලට ඇප්ලයි කරනවා නම් එයාගේ බැචලර් ඩිග්‍රී එකේ GPA එක 2.8ට වඩා අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි එයා පිළිගත් විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාarලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයක එහෙම නැත්නම් පිළිගත් විදේශ විශ්වවිද්‍යාලයක අපේ රටේ තියෙනවනේ affiliated universities ඒ කියන්නේ University of Plymouth, Greenwich ඒ වගේ යුනිවර්සිටිස් අපේ ලංකාවේ ඔපරේට් කරනවානේ affiliated විදියට. අන්න ඒ වගේ යුනිවර්සිටි එකකින් බැචලර් ඩිග්‍රී එක අරන් තියෙන්න ඕනේ. මාස්ටර් එකක් හදාරන්න ජර්මනිය සඳහා යෑමට. හරි. එතකොට මිසිස් නයනා දැන් මේ වීඩියෝ එක බලන ගොඩක් අයට ඇත්තටම ඔය කියන විදිහට ලොකු GPA එකක් නැති වෙන්න පුළුවන්. ඊළඟට A level වල B1යි C2ක් නැති වෙන්නත් පුළුවන්. දැන් ඔය කතා කරේ ඇත්තටම අර ෆ්‍රී එඩියුකේෂන් එක ගන්න පුළුවන් ඔප්ෂන් එක කියන්නේ. එහෙම නැතු ඊට වඩා ටිකක් හරි අඩු රිසල්ට් එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙකුට පේ කරලා යනවනම් ඇත්තට මෙහෙම යන්න පුළුවන්ද? එහෙනම් කොච්චර වගේ මුදලක් වැය වෙනවද? මෙහෙමයි පේ කළා යන්න ජර්මන් වල පුළුවන්කම තියෙනවා. ඔය තරමට වඩා තරමක් ඒත් අඩු වෙන්න ඕන. ජර්මන් කියන්නේ ලෝකේ තියෙන ඇකඩමික්ස් වලින් টপ කන්ට්‍රි එකක්. ඒගොල්ලන් ඊටාම උසස් මට්ටමේ අධ්‍යාපනයක් පිරිනමන සහ පවත්වන රටක් තමයි ජර්මනිය කියන්නේ. ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ඒ කියන්නේ ගෙවලා යන්න ගියත් යම් මට්ටමක ක්වොලිෆිකේෂන් එකක් අවශ්‍යයි. උදාහරණයක් විදියට ගත්තොත් C3ක් තියෙන ළමයෙකුට
paid university එකකට private university එකකට යන්න පුළුවන් වෙයි. GP එක නිකන් 2.7ක් වගේ පොඩ්ඩක් අඩු. අන්න ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙකුට යන්න පුළුවන් වෙයි. ඒ වගේම work experience තියෙනවා. GP එක ටිකක් අඩුයි නමුත් work experience තියෙනවා. ඒ වගේ ළමයෙකුට මාස්ටර් එකක් කරන්න paid university එකට යන්න වෙයි. ඒ කෙසේ වෙතත් ජර්මනිය කියන්නේ private ගත්තත් public free university එකක් ගත්තත් academic profile එක යම් මට්ටමකට ඉහළින් බලන country එකක්. ඔව් ඒ කියන්නේ සරලවම කිව්වොත් සල්ලි තිබුණ ඵලයට ඇත්තටම එහෙම ජර්මන් වල ස්ටඩි කරන්න යන්න බෑ. යන්න බෑ. යන්න හරි. හරි හරි. හරියට හරි. thank you. එතකොට ස්ටුඩන්ට්ස් ඔයාලා මේ වෙලාවේ දන්නවා මේ වෙලාවේ බලමින් ඉන්නේ ඔයාලට ජර්මන් වලට යන්න අවශ්‍ය නම් මොකක්ද යන process එක අන්නේ සියලු විස්තර සම්බන්ධයෙන් අපිත් එක්ක එක්ස්පර්ට් කෙනෙක් අද සම්බන්ධලා මිසිස් නයනා ඒ වැඩසටහනත් එක්ක ඉතින් මේ වීඩියෝ එක තවදුරටත් ඉදිරියට බලන්න ගොඩක් ඔයාලට තියෙන ප්‍රශ්න කීපයක් අපි දැන් ඩිස්කස් කරන්න යන්නේ. හරි. ඊළඟට මිසිස් නයනා අපි දැනගන්න අවශ්‍ය මේ ස්ටුඩන්ට්ස්ලා විදියට ඇත්තටම දැන් ඔය ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එක ගැන කතා කරනෝනේ. එතකොට හැම වෙලෙම කියන වචන තමයි IELTS කියන එක. අපිට කෙටියෙන් කියන්නකෝ දැන් ජර්මන් වීසා යනවා නම් ඒ වීසා process එකේදී අනිවාර්යයෙන්ම ඒක ක්වොලිෆිකේෂන් එකක් විදියට ඉංග්‍රීසි ක්වොලිෆිකේෂන් එක බලනෝනේ. එතකොට IELTS මොන මට්ටමින් ස්ටුඩන්ට්ස් ලගේ තියෙන්න ඕනේද? කොච්චර බෑන්ඩ් ස්කෝර් එකක්? ඇත්තටම සර් දැන් අපි ජර්මන් පබ්ලික් යුනිවර්සිටි එකක අපි apply කරන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට ඉංග්‍රීසි වලින් උගන්වන ප්‍රෝග්‍රෑම්ස් වලට. ජර්මන් වලින් උගන්වන ප්‍රෝග්‍රෑම්ස් ඕන තරම් තියෙනවා ජර්මන් යුනිවර්සිටිස් වල. බට් අපි apply කරන්නේ ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම්ස් වලට. එතකොට එයාට IELTS requirement එක අනිවාර්යයි. මම මෙතෙන්දී IELTS කියන වචනේ නැවත කියන්නේ තව තියෙනවානේ Duolingo, PTE කියලා ඉංග්‍රීසි exams ඒවා accept කරන්නේ නැහැ ජර්මනි වලට. 90% of German universities accept කරන්නේ IELTS. Very rarely තමයි PTE accept කරොත් but say like 99% විතර කියලා කියන්නත් පුළුවන් PT accept කරන්නේ IELTS විතරයි accept කරන්නේ. මේ requirement එක ගත්තොත් සමහර courses වලට course එකකින් course එකට වෙනස් වෙනවා. overall 6 තියෙන කෙනෙක්ව accept කරන්න පුළුවන්. අවම overall 6 තමයි. degree එකකට යනවා නම් ඒ අතර 6.5 overall 7 health related ඒවට වගේ යනවා නම් ඒ වගේ ක්‍රමයෙන් වැඩි වෙන විදිහට අවම වශයෙන් overall 6 කියලා කියන්න පුළුවන්. හරි එන ඔයාලට පේනවනේ කොච්චර දැන් ජර්මන් යුනිවර්සිටි එකට යනවා නම් IELTS තමයි අනිවාර්යයෙන්ම වැදගත් වෙන එක්සමිනේෂන් එක ඉංග්‍රීසි පැත්තෙන් ගන්නකොට. ඉතින් ඒ නිසා ඒ ගැනත් ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න සහ IELTS වලට ඔයාලා උදව්වක් අවශ්‍ය වෙනකොට අනිවාර්යෙන් අපිව සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඒත් එකම තමයි මිසිස් නයන අපි ඊළඟට කතා කරමු පොඩි දෙයක්. ඒ තමයි දැන් ගොඩක් වෙලාවට මාත් එක්ක පෞද්ගලිකව ඔබතුමිය කතා කරද්දිත් කියලා තියෙන දෙයක් තමයි අර දැන් IELTS කරලා යන්න ඕනේ. හැබැයි ඒ රටට ගිහිල්ලා සර්වයිව් වෙන්න නම් ඇත්තටම ජර්මන් ලැන්ග්වේජ් එකත් යම් තාක් දුරකට දැනගෙන යන එක ලොකු බෙනිෆිට් එකක් කියලා. ඒක නම් අනිවාර්යයෙන්. කියමු. ඔව්. ඇත්තටම මලිත සර් ජර්මන් වලට යනවා නම් යුනිවර්සිටි එක ඉංග්‍රීසි වලින් උගන්වනවා වුණාට එළියේ තියෙන කමියුනිටි එක වැඩ කරන්නේ ජර්මන් ලැන්ග්වේජ් එකෙන්. ඉතින් අපෙන් යන ස්ටුඩන්ට් කෙනෙක් අධ්‍යාපනය සඳහා ගිය අතරේ එයාට part time work කරන්න අවශ්‍ය වෙනවා. ඒ part time work එකක් එයාට job එකක් හොයාගන්න නම් අනිවාර්යෙන් ජර්මන් ලැන්ග්වේජ් ස්කිල් එක තිබිය යුතුයි. සමහර courses වලට අපි apply කරනකොට entry requirement එකට ජර්මන් ලැන්ග්වේජ් ස්කිල් එක යාලා ඉල්ලන්නේ. ඉංග්‍රීසි IELTS විතරයි ඇත්තටම ඉල්ලන්නේ. ඒ වුණාට අපි නම් ආයතනයක් විදියට ඒ ළමයාගේ යහපතටම ස්ටුඩන්ට්ගේ යහපතටම ජර්මන් ලැන්ග්වේජ් එක කම්පල්සරි කරලා තියෙනවා. අවම වශයෙන් A1 වත් කරලා යන්න කියලා තමයි අපි ස්ටුඩන්ට් කෙනෙකුට හැම වෙලේම ඇඩ්වයිස් කරන්නේ. නමුත් සමහර ඔය බිස්නස් රිලේටඩ් කෝසස් වලට A1 වලටත් වඩා වැඩි ලෙවල් එකක් එන්ට්‍රි රික්වයර්මන්ට් එකේම ඉල්ලනවා. ඉංග්‍රීසි වලින් ඉගෙනුවාට එයා ප්‍රැක්ටිස් කරන්න වෙන්නේ කමියුනිටි එකේ එයාගේ ජොබ් එක. එතකොට එයාට A1 සමහරක් වෙලාවට A2 B1 වෙනකනුත් රික්වයර්මන්ට් එක තියෙන කෝසස් තියෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් ජර්මන් යන්න හිතන කෙනෙක් ඉන්නවා නම් කෝස් එකට ඉල්ලුවත් නැතත් අනිවාර්යෙන් ජර්මන් ලැන්ග්වේජ් ස්කිල් එක ප්‍රගුණ කරන එක ඉතාමත්ම අවශ්‍යයි කියලා තමයි අපි කියන්නේ. හරි. මිසිස් නයනා ගොඩක් ස්ටුඩන්ට්ස් අපෙන් අහලා තිබුණ ඊළඟ කාරණේ තමයි මේ ජර්මන් වීසා යනවා නම් මෙතන තියෙන මේ බ්ලොක්ඩ් account කියලා එකක්. අන්න ඒ සම්බන්ධව පොඩක් එක්ස්ප්ලেইন කරන්නකෝ. බ්ලොක් account එක කියන්නේ මේක විශේෂයෙන් යුරෝපියන් countries වල use කරන එක. ජර්මනිය වගේ country එකකට යනකොට
අපි පබ්ලික් යුනිවර්සිටි එකක් සිලෙක්ට් කරනකොට එක්කෝ එයාගේ ටියුෂන් ෆී එක හරියම අඩුයි, ඉතාලම අඩු ගාණක්. එහෙම නැත්නම් ෆ්‍රී. ගොඩාක් වෙලාවට අපි ලංකාවෙන් ස්ටුඩන්ට් කෙනෙක් පබ්ලික් යුනිවර්සිටි එකකට එන්කරේජ් කරන්නේ ෆ්‍රී යුනිවර්සිටි එකකට. ටියුෂන් ෆී එක නැහැ. නමුත් එයාගේ අවුරුද්දක ලිවිං එක්ස්පෙන්සස් එයා පෙන්වන්න ඕන ජර්මනියට ගිහිල්ලා අවුරුද්දක් ජීවත් වෙන්නේ කොහොමද කියන එක. මේක ආසන්න වශයෙන් ගත්තොත් යුරෝ 12000ක් වගේ ගාණක් වෙනවා. අපි එහෙම කියමුකෝ ආසන්න වශයෙන් යුරෝ 12000ක් වගේ වෙනවා ජර්මනිය වගේ රටක අවුරුද්දක් ජීවත් වීමට අවශ්‍ය වෙන මුදල. මේ ස්ටුඩන්ට් ඒ රටේ යුනිවර්සිටි එකකට ඔෆර් එකක් ගත්තට පස්සේ ඔෆර් ලෙටර් එකේ කන්ඩිෂන් එකක් දාලා එවනවා එයා ජර්මන් බ්ලොක්ඩ් account එකක් ඕපන් කරන්න කියලා. බ්ලොක්ඩ් account එක කියන්නේ ඒ දරුවාගේ නමින්ම ස්ටුඩන්ට්ගේ නමින්ම අපි ජර්මනියේ ෆයිනෑන්ස් කම්පනි එකක හෝ බැංක් එකක ඕපන් කරනවා account එකක්. ඒ account එකේ යුරෝ 12000ක් තැන්පත් කිරීමෙන් අනතුරුව තමයි ඉදිරි වීසා process එක ඉදිරියට යන්න අපිට හැකි වෙන්නේ. එතකොට බ්ලොක්ඩ් account එක කියන්නේ සල්ලි දාපු ගමන් ගන්නට බෑ. එයාට නමුත් එහෙ ගියාට පස්සේ අවුරුද්දකට මාසෙකට 10000 ගානේ වගේ ගන්න පුළුවන්. නමුත් එකවර යුරෝ 12000කට ආසන්න මුදලක් ඒ ගිණුමට තැන්පත් කළ යුතුයි ශ්‍රී ලංකාවෙන් ජර්මනි වලට යන්නට කලින්. ඒකට තමයි මේ බ්ලොක්ඩ් account එක කියලා කියන්නේ. ඒකේ බ්ලොක්ඩ් accounts තියෙනවා. ප්‍රසිද්ධ accounts තමයි Fintiba, Expectrio කියලා. ඒවා හරිම ප්‍රසිද්ධයි. විශේෂයෙන් ලංකාවෙන් යන අය ඒ Fintiba කියන කම්පැනි එක හරහා ඕපන් කරනවා. Expectrio කියන account එක ඕපන් කරනවා. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් බැංක් account එකක්. ඒ බැංක් account එකේ යුරෝ 12000 එහි යෑමට පෙර අපි කියනවා අපිට අවුරුද්දක ජීවන වියදම දැන් තියෙනවා. ටියුෂන් ෆ්‍රී එක ෆ්‍රී වුණාට ඒක ඕපන් කරාට පස්සේ ඔබට වීසා හම්බෙලා එහෙට ගියාම ඒ ගිණුමෙන් 10000 නැවත ඔබේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒකට තමයි ජර්මන් බ්ලොක්ඩ් account කියලා කියන්නේ. හරි මිසිස් නයනා ඊළඟට අපිට තව ක්වෙස්චන් දෙකක් ඇත්තටම අහන්න තියෙනවා. ඊළඟ වැදගත්ම මේ ස්ටුඩන්ට්ස්ලා ගොඩාක් අහන දෙයක් තමයි යාගේ පාර්ට් නැත්නම් ස්පවුස් එක යන්න පුළුවන්ද ජර්මන් ස්ටුඩන්ට් වීසා යනකොට? ඒකට උත්තරයක් දෙන්න. ඇත්තටම ඉතින් unfortunately ජර්මන් ස්ටුඩන්ට් වීසා යනවා නම් ස්පවුස් වීසා එකකින් ස්ටුඩන්ට් ස්පවුස් වීසා එකකින් ඔබට ගෙනියන්නට බෑ. නමුත් මෙහෙමයි. දැන් එයාට ස්ටුඩන්ට් විදියට ගිහිල්ලා තනියෙන් ඊට පස්සේ මාස 6කට පස්සේ ෆැමිලි රියුනියන් කියලා වීසා කැටගරි එකක් තියෙනවා. ඒක තුලින් එයා වෙනමම ඇප්ලයි කරගන්න ඕන ෆැමිලි රියුනියන් වීසා. නමුත් මේ ස්ටුඩන්ට් වීසා එකට යනකොට ස්ටුඩන්ට් ස්පවුස්ව කම්පැනි කරන්න බෑ. ඒ දෙන්න එකට දැන් අපිට සමහර රටවල් තියෙනවානේ ස්ටුඩන්ට් ස්පවුස් වීසා. ඕස්ට්‍රේලියාවේ තියෙනවා, නිව්සීලන්ත වල තියෙනවා. නමුත් ජර්මනි වල ස්ටුඩන්ට් ස්පවුස් වීසා එකක් නැහැ. එයා ස්ටුඩන්ට් විදියට තනියෙන් ගිහිල්ලා එයා සෙටල් වෙලා මාස 6ක් වගේ ඇතුළත කාලෙකදී ඒක වෙනම process එකක්.